හොඳයි. අපි එහෙනම් බලමු ඉන්ටර් VLAN රවුටින් කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු අපි කලින් කරපු normal VLAN විදිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් VLAN අපි ක්‍රියේට් කරන්න යූස් කරන්නේ ස්විච් එකක්. අපි ඒකට යූස් කරන්නේ මේ මම කලින් කරපු වීඩියෝ එක කියන්නේ normal අපි යූස් කරද්දී යූස් කරන්නේ layer 2 ස්විච් එකක්. ඒකෝර layer 2 ස්විච් එක අපි මේ VLANs අතර මෙහෙම දැන් මේ VLAN එක ඉඳන් මේ VLAN එකට කමියුනිකේට් කරන්න එක්ක රවුටර් එකක් ඕනේ. මේ රවුටර් එකක් යූස් කරලා අපි ඒකත් කරන්නේ සබ් ඉන්ටර්ෆේස් කඩලා මේ විදිහට. දැන් මෙතන රවුටර් එක ගත්තොත් අපි මේ මෙතන පේනවා සබ් ඉන්ටර්ෆේස් කරලා තියෙන එක ගිගාබිට් ඊතර්නෙට් 00010 0020 0030 0040 කියලා. එතකොට අපි දැන් කරේ රවුටර් එකක් යූස් කරලා. අපිට එහෙම නැතුව layer 3 ස්විච් එකක් ඒ කියන්නේ මල්ටි layer ස්විච් එකක් යූස් කරලා අපිට පුළුවන් රවුටර් එකක් නැතුව මේ කොටස විතරක් මෙතනින් එහාට VLAN විතරක් යූස් කරලා ඒ කියන්නේ VLAN විතරක් ක්‍රියේට් කරලා ඒ VLAN අතර කමියුනිකේට් කරන්න පුළුවන් අපිට මේ ස්විච් එක භාවිතා කරලා. මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. හොඳයි මේ VLAN එක ගත්තොත් අපි මේ VLAN එක හදලා තියෙන්නේ මල්ටි ලේයර් ස්විච් එකක් යූස් කරලා. ඔයාලට මෙතන පේනවා. අපි දැන් බලමු මේකේ කමියුනිකේට් වෙනවද කියලා රවුටර් එකක් නැතුව. ඔව් සක්සස්ෆුල් වුණා. මේ VLAN එක අතර VLAN 10 එකේ ඉඳන් VLAN 20 එකට පැකට්ස් ගියා. VLAN 10 එකේ ඉඳන් VLAN 30 එකට පැකට්ස් ගියා. ඒ ගියේ අපි මේ රවුටර් එක යූස් කරමින් ඉඳන්. මේ රවුටර් එකේ සෝරි රවුටර් එක නෙමෙයි ස්විච් එක. ඒතර මේ ස්විච් එකේ අපි කලින් ස්විච් එකේ කරා වගේ කන්ෆිගර් කරන්න බෑ. මේක වෙනම කන්ෆිගර් කරන රූල්ස් ටිකක් තියෙනවා. අපි එහෙනම් බලමු මල්ටි ලේයර් ස්විච් එක යූස් කරලා කොහොමද VLAN කරන්න කියලා. හරි. අපි මේ ස්පේස් එක ගමු. හොඳයි. අපි එහෙනම් ඉස්සල්ලාම ගමු මල්ටි ලේයර් ස්විච් එක. මේ තියෙන්නේ මල්ටි ලේයර් ස්විච්. version දෙකක් තියෙනවා මගේ packet trace එකේ version එකේ. හරි. ඊට පස්සේ අපි VLAN දෙකක් ක්‍රියේට් කරමු. මේ PC එක මේ PC එක. හරි. ඊට පස්සේ අපි කේබල් කනෙක්ට් කරමු. හරි. ඒක බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි දාගමු. fill color. හරි. අපි දැන් ටෙක්ස්ට් එකක් දාගමු. අපි මේ කරන්න යන එකේ plan එක. ඒ කියන්නේ අපි මෙහෙම plan එකක් යූස් කරන එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේක කන්ෆිගර් කරද්දී අපි නැතුව හිතන්න දැන් මේ network එක වෙන කවුරු හරි කන්ෆිගර් කරන්න කිව්වොත් එයාට මේකේ details ටික එකින් එක ක්ලික් කර බලන්න නැතුව මේ විදිහට details දාලා තියෙන එක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. අපි ගමු VLAN 10 එක. ඒකේ name එක අපි ගමු IT කියලා. එතකොට මේකේ interface range එක අපි දාමු මේකේ තියෙන්නේ ගිගාබිට් ඊතර්නෙට් 101. අපි ගමු ගිගාබිට් ඊතර්නෙට් 101 ඉඳන් 5 වෙනකන් VLAN 10 එකට. ඒ වගේම VLAN 20 එකට අපි දාමු name එක HR කියලා. ඒකේ interface range එක අපි දාමු gigabit ethernet 106 ඉඳන් 10 වෙනකම් මෙතන එක දාන්නේ. හරි. දැන් මෙතන පේනවා පැහැදිලිව VLAN 10 එක IT VLAN 20 එක HR 10 එකට 1 ඉඳන් 5 වෙනකම් 20 එකට 6 ඉඳන් 10 වෙනකම්. හරි. අපි එහෙනම් දැන් VLAN ටික ක්‍රියේට් කරගෙන port එක assign කරගමු. මෙතන power එක අපි දෙන්න ඕනේ. හරි. දැන් හරි. හරි. අපි එහෙනම් දැන් මේ වැඩ ටික කරමු. හරි. enable
අපි දාමු SLT කියලා host name එක දෙමු. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලාම අපි VLAN D create කරගමු. VLAN 10 එක name එක IT. හරි. ඊට පස්සේ VLAN එක අපි දාමු VLAN 20 name එක HR. අපි කලින් මාක් කරගත්ත විදිහට මේවා කරමු. මෙහෙම කරගෙනදී ලේසි අර කලින් මාක් කරගෙන මෙහෙම කරද්දී ඔකට choose කරද්දී packet trace එකේ activities කරද්දී මේ විදිහට මාක් කරගෙන කරන්න. ඒක ඇත්තටම පහසුයි. ඒ කියන්නේ ඒක ඔකටම කරද්දී තේරෙයි. හරි. අපි ඊට පස්සේ import ටික assign කරමු. interface range gigabit ethernet 101 ඉඳන් 5 වෙනකන් switch port mode access අපි දැන් 1 ඉඳන් 5 වෙනකන් උඩින් දුන්නා. මේ තියෙන ඊළඟට syntax එක switch port mode access VLAN 10. හරි. ඕකේ. හරි. ඊට පස්සේ අපි දෙමු interface අනිත් VLAN එකට interface range VLAN gigabit ethernet 106 ඉඳන් අපි දුන්නේ 10 වෙනකම්. හරි 10 වෙනකම් එක switch port mode access VLAN 20. හරි ඕකේ. හරි. අපි දැන් මේ විදිහටම තමයි කලින් අර layer 2 switch එකේදී අපි use කරේ මේ command ටික. හරි. අපි දැන් මේ use කරලා තියෙන multi layer switch එකක්. ඒ කියන්නේ ඒක layer 3 switch එකක්. එතකොට අපි ඒකෙදි ඉස්සෙල්ලාම මේ router මේ switch එකේ IP routing enable කරන්න ඕනේ. ඊට පස්සේ මේ VLAN වලට අපි මේ කියන්නේ VLAN interface වලට අපි වෙනම IP address උත් දෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම IP routing enable කරගමු. ඒකට code එක තමයි IP routing. හරි ඕකේ. අපි දැන් ඊට පස්සේ අපේ මේ interface VLAN 10 and 20 වලට IP addresses assign කරගමු. හරි. අපි ඉස්සෙල්ලාම මේක මෙතන mark කරගමු. එහෙම කරගෙන යද්දි අපිට ලේසි. හරි. මේ VLAN 10 එකනේ. VLAN 10 එකට අපි දෙමු 192.168.10.1 network එක prefix එක 24. මේකට දෙමු 192.168.20.1 24. හරි. අර 20 මේකට 10. හරි. අපි දැන් දෙමු. අපි දැන් interface වලට port මේ IP address assign කරමු. හොඳට බලා ගන්න මේ ටික. interface VLAN 10. හරි අපි interface VLAN 10 එකට ගියා. අපි දැන් දෙන්න ඕනේ IP address එක දෙන්න ඕනේ 192.168.10.1 prefix එක 24. එතකොට 255.255.255.0. හරි ඕකේ. ඊපස්සේ no shutdown. ඊට පස්සේ exit. ඊට පස්සේ අපි දෙමු interface VLAN 20 එකට IP address එක 21. හරි 20.1. හරි ඕකේ. no shutdown exit right කරමු. හරි අපි ඕකේ. අපි දැන් බලමු ඒ සයින් වුණාද කියලා. යනවා අපි හරි හුන්න interface brief වලින් බලමු. so IP interface brief. ඕකේ. හරි හොන්න VLAN හරි VLAN 10 එකට 10.1 port එකක් VLAN 20 එකට 20.1 port එකක්. හරි ඕකේ. හරි. දැන් අපි VLAN D create කරන් ඉවරයි. අපි IP routing දුන්නා. ඊට පස්සේ අපි ආය පාරක් දැන් කරන්න තියෙන්නේ ඊට පස්සේ interface වලට address දුන්නා. ඊට පස්සේ අපිට දැන් කරන්න තියෙන්නේ PCs වලට address දෙන එක. හරි අපි දැන් දෙමු. මේක 10 VLAN එකේ PC එක 192.168.10.2 මේක අපි copy කරගමු. ඊට පස්සේ 20 එක සබ්නෙට් mask එක දුන්නා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ 10.1 තමයි gateway එක. අපි අතන interface VLAN 10 එකට අපි දුන්නේ IP address එක 10.1. හරි ඕකේ. මේක හරි. ඊට පස්සේ මේකට අපි දෙන්න ඕනේ 10.3 gateway එක අරගම 10.1. හරි ඕකේ.
හරි අපි දැන් බලමු මේක කමියුනිකේට් වෙනවද කියලා. එතනට රවුටර් එක මේ ස්විච් එකට මෙහා එනවා. ඊපස්සේ VLAN එක VLAN එක අතර කමියුනිකේට් එක සක්සස්ෆුලි වෙනවා. හරි ඕකේ. අපි දැන් මේ PCs වලට මේ VLAN එකේ PCs වලට IP address දෙමු. මේක 20.2 මේක copy කරගමු. ඊට පස්සේ 20.1 default gateway එක. ඔයාලට ඒක තියෙනවා. මෙතන තියෙන address එක අපි කියන්නේ interface එකේ address එක තමයි දෙන්න ඕනේ. ඒ interface VLAN එකේ address එක තමයි අපි දෙන්න ඕනේ. හරි ඕකේ. 20.3 20.1 හරි ඕකේ. දැන් සම්මා ports වලට PCs වලට address හරි අපි දැන් බලමු මේ PCs දෙක communicate වෙනවද කියලා successful වෙනවා. අපි දැන් IP routing enable කරපු හින්දා interface වලටත් මේ කියන්නේ interface VLAN වලටත් අපි address දුන්න හින්දා මේ දෙක අතර communicate වෙන්න ඕනේ. දැන් අපි බලමු communicate වෙනවද කියලා. ඒක fail වුණා පළවෙනි පාර try එකේ හින්දා. දැන් ඊළඟ පාර try එක දෙමු. fail වෙනවා. හොඳයි. pin command එක use කරලා බලමු අපි. pin 192.168.20.1 destination host unreachable. IP routing enable වුණා නේද? VLAN 10 එකේ port එක හරි VLAN 20 එකේ port එක හරි. ඕකේ අපි IP routing enable කරා හරියට. IP routing IP routing දුන්නා. මෙන්න අපි මෙතන port ටික assign කරපු එක වැරදි. මෙතන gigabit ethernet 3 ගියා. හරි අපි මේක දෙන්න ඕනේ gigabit ethernet 6 වලට. port ටික අපි කලින් ක්ලික් කරපු ටික වැරදිලා තියෙන්නේ. මම ඒක කරලා තියෙන්නේ 6 එක නෙමෙයි use කරලා තියෙන්නේ VLAN 10 එකේමයි. ඒතකොට VLAN 10 එකේ IP address නෙමෙයි අපි මේ PCs වලට use කරලා තියෙන්නේ. ඒක තමයි fault එක. මේ වගේ fault එන්න පුළුවන් කරගෙන යද්දී successful වුණා. හරි ඕකේ. fault එක කියලා තියෙන්නේ මං අතින් මේ automatic connect දුන්නේ ආ මේ connection. ඒ හින්දා තමයි මේ port එක වැරදිලා තමයි assign වෙලා තියෙන්නේ. ඒක. අපි දැන් ආයෙ ping කරලා check කරගමු. ping command එක use කරලා ping කලින් command එක දෙමු. ping 21. ඕකේ. හරියට communicate වෙනවා. හරි ඕකේ. හොඳයි. එතකොට ඔකට දැන් තේරෙන්නේ නැති inter VLAN use කරලා අපි මෙහෙම කරද්දී කොහොමද කරන්නේ configuration කොහොමද වෙන්නේ කියලා අපි අතන layer 2 switch එක use කරලා කරද්දී අපිට router එකක් ඕන වුණා. එතකොට router එකේ encapsulation.1q කියන එක අපි කරා. ඒ කියන්නේ ඒකට කියන්නේ router on stick කියන එක. ඒ method එක use කරලා තමයි අපි කරේ. එහෙම නැතුව communicate කරන්න බෑ. layer 2 switch එක use කරලා අපි VLAN create කරොත් අපි දැන් මෙතනදී කරේ layer 3 switch එක use කරලා ඉස්සෙල්ලාම මම දැන් ආය පාරක් step ටික ඔකට්ටියට මතක් වෙන්න ආය පාරක් කරන්නම්. ඉස්සෙල්ලාම අපි කරේ VLAN 1 එකේදී කරේ VLAN create කරා. හරි. ඊට පස්සේ අපි VLAN වලට assign VLAN port අපි assign කරා. ඊට පස්සේ routing enable කරා. ඊට පස්සේ අපි දුන්නා VLAN වලට address configure VLAN address was හරි ඕකේ.
මේ විදිහට තමයි ස්ටෙප් ටික යන්නේ. ඒ කියන්නේ මේ ස්ටෙප් ටික පිළිවෙලටම කරන්න ඕනේ. අපිට ඉස්සෙල්ලාම routing enable කරලා VLAN create කරලා port assign කරලා VLAN වලට interface දීලා කරන්න පුළුවන්. කොහොම හරි මේ process එක තමයි මේක ඇතුලේ වෙන්නේ. හොඳයි එහෙනම් මං හිතනවා කට්ටියට මේක තේරුණා කියලා. inter VLAN ගැන. ඒ වගේම තමයි මෙතනදී අපිට පුළුවන් මම දැන් මෙතන use කරලා තියෙන network එකේ මම IP DHCP pool දාලා තියෙනවා. ඒතකොට ඒකේ තව ලේසි. ඒ එහෙම method එකක් තියෙනවා. මේ මෙතන DHCP තමයි මම දීලා තියෙන්නේ. මෙතන static අපි කලින් අරක කරේ IP address enter කරා. මෙතනදී මම DHCP pool එකක් කරා තමයි IP address මේ PCs වලට දෙන්න මේව කරලා තියෙන්නේ. දැන් මම මෙතනදී මේක DHCP pool කරේ නැත්තේ ඔය කට්ටියට ඒක එකපාරට පැහැදිලි වෙන්නේ නැති වෙයි කියලා හිතලා. ඒ කියන්නේ එකපාරට ඒක කරන්න නැති වෙයි මේ තේරුම් ගන්න බැරි වෙයි කියලා හිතලා මම ඊළඟ පාර DHCP pool එකට වෙනම වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි DHCP pool එක ගැන වෙනම ඉගෙන ගමු. ඊට පස්සේ මේ වගේ VLAN එක කරත් අපි ඒක එන්ටර් කරලා බලමු. කොහොමද වෙන්නේ කියලා. හොඳයි එහෙනම් මම හිතනවා අද අපි ගත්ත ටොපික් එක ඔයාලට තේරෙන්නේ නැති කියලා inter VLAN routing ගැන. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ආයෙ බලන්න හමු වෙමු.